අපි ඉස්කෝලේ යන පොඩි කාලේ විනෝදයට බැලුම් බෝලේ යවලා ඇති. ඉතින් වීඩියෝ එකේ ඉන්ට්‍රෝ එකේම ඔයාලා දකින්න ඇතිනේ. අපි අද හදන්නේ බැලුම් බෝලයක් උඩ යවන්න. ඒ වගේම විනාඩියක් වගේ පොඩි කාලයකින් බැලුම් බෝලයක් පුම්බගෙන උඩ යවන්න කොහොමද කියලාත් අපි අද කරලා පෙන්නනවා. ඉතින් මගේ පන්ති එකට එන පොඩි පුතෙක් කරපු ඉල්ලීමකට තමයි මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. ඕහෝ පොඩ්ඩක් ඉන්න. තාම channel එක subscribe කරලා නැහැනේ. එහෙනම් මේ තප්පර තුන අරගෙන මෙන්න මෙතන තියෙන subscribe button එකත් ඔබලා bell button එකත් click කරන්න. අපිට මේ වැඩේ කරගෙන යන්න ඕන වෙනවා වීදුරු බෝතලයක්, වතුර බේසමක් වගේම බැලුන් ඕන වෙනවා. ඒ වගේම ඇල්මිනියම් තහඩුවක් ඕන වෙනවා. ඇල්මිනියම් තහඩුව මම පොඩි කෑලි වලට කපාගෙන තියෙනවා. කෝස්ටික් සෝඩා ඕන වෙනවා. අපි විද්‍යාගාරයේදී කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ මේ කෝස්ටික් සෝඩා වලට තමයි. ඒ වගේම මතක තියාගන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතින් අල්ලන්න යන්න එපා. ගෑවුනාට පස්සේ යවන්න අමාරුයි. භස්මයක් නේ හින්දා සෙවල ගතියක් එනවා. මෙන්න මේ කෝස්ටික් සෝඩා මම පොඩි වෙන්න තලාගෙන තියෙනවා. දැන් නම් මේ වතුර උරාගෙන පොඩ්ඩක් තෙත වගේ වෙලා තියෙනවා. ඊට පස්සේ ඇල්මිනියම් කෑලි ටිකත් අපි මේ විදිහට කුඩා වෙන්න කපාගෙන තියෙනවා. මේකෙදි ප්‍රතික්‍රියක විදියට වැඩ කරන්නේ මෙන්න මේ ඇල්මිනියම් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට මේවා කුඩා වෙන තරමට අපි ප්‍රතික්‍රියාවට දායක වෙන සපල පෘෂ්ටික වර්ගඵලය වැඩි වෙනවනේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සහ ඇල්මිනියම් වල. එතකොට මේකේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. කියන ඇල්මිනියම් කෑලි දාගන්නපු එකට මේ විදිහට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරනවා. දැනට බලා ගන්න පුළුවන් ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. මෙතෙන්දී වෙන ප්‍රතික්‍රියාව මෙන්න මේ විදිහට දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතෙන්දී එතකොට ප්‍රතික්‍රියක ලෙස ක්‍රියා කරන්නේ ඇල්මිනියම්යි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි. ඊට අමතරව අපි මේකට ජලය එකතු කරනවා. එතකොට මෙන්න මේ තුන එකතුලා මේ සමීකරණය දක්වන විදිහට ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරලා ඒක ප්‍රතිඵලයක් විදිහට සෝඩියම් ඇලුමිනේට් කියන සංයෝගයයි හයිඩ්‍රජන් වායුවයි නිපදවෙනවා. මේකෙන් මේ නිපදවෙන හයිඩ්‍රජන් වායුව තමයි අපි මේ බැලුන් එක පුම්බ ගන්න යොදාගන්නේ. හයිඩ්‍රජන් කියන්නේ ගොඩක් සැහැල්ලු වායුවක්. ඒ හින්දා තමයි බැලුන් හයිඩ්‍රජන් වලින් පිරෙව්වට පස්සේ බැලුන් එක උඩ යන්නේ. දැන් අපි මෙන්න මේ විදිහට බැලුනේ සම්බන්ධ කරගන්නවා මේ බෝතලෙට. සම්බන්ධ කරනවත් එක්කම බලා ගන්න පුළුවන් බැලුන් බෝලේ පිම්බෙන්න පටන් ගන්නවා. එතකොට මේ ප්‍රතික්‍රියාව තාපදායක ප්‍රතික්‍රියාව. කියන්නේ අපි බෝතලේ රත් වෙනවනේ. ඒ හින්දා අපි මේක රත් වෙන ප්‍රමාණය අඩු කරගන්න ටිකක් බෝතලේ පුපුරන්න පුළුවන්නේ. ඒ හින්දා අපි මේක ජල භාජනයක එහෙම නැත්නම් අර කිව්වා වගේ වතුර බේසමක ගිල්වල මේක කරන්නේ අපි. නැත්නම් බෝතලේ පුපුරන්න පුළුවන්. දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට හොඳින් ප්‍රතික්‍රියා වෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේ ඉහළට වාෂ්ප වගේ යන්නේ මේ හයිඩ්‍රජන් වායුව. මේ විදිහට අපි ටික වෙලාවක් යනකොට බැලුම් බෝලේ පුම්බ ගන්න පුළුවන්. දැන් අපේ බැලුම් බෝලේ හොඳට පිම්බිලා දැන් මේක අපි නූලකින් ගැට ගහලා හිමිතාලේ අයින් කර ගන්නවා. ඊට පස්සේ දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ අවස්ථාවේදී මම කලින් අවස්ථාවට වඩා කෝස්ටික් සෝඩායි ඇල්මිනියම්යි ටිකක් වැඩිපුර යොදාගෙන තියෙන්නේ. ඒ හින්දා මෙන්න මේ අවස්ථාවේ වේගෙන් අපිට ප්‍රතික්‍රියාව බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු මේ බැලුම් බෝලේ පිම්බෙන්න කොච්චර වෙලාවක් යනවද කියලා. ඔව් දැන් බැලුම් බෝලේ ඉක්මනින් පිම්බෙනවා. හැබැයි ඔයාලා ගෙදරදී මේ විදිහට කරන්න යන්න එපා. මොකද කියනවනම් මේක ටිකක් අනතුරුදායකයි. මේ බෝතලේ හොඳටම රත් වෙනවා. සමහරට පුපුරලා යන්න. දැන් තප්පර 35ක් වගේ වෙලා තියෙනවා. දැන් මම අයින් කරගන්න හදන්නේ මේ බැලුම් බෝලේ. අයින් කරගන්නත් අමාරුයි බෝතලේ හොඳටම රත් වෙලා. අර අයින් කරනකොටම දැක්ක නේද හයිඩ්‍රජන් වායුව පිට වුණා. අන්න දැන් මේ තියෙන ප්‍රතික්‍රියාව වුණාට පස්සේ බෝතලේ උඩ තියෙනවර කළු පාටට ඒ තියෙන්නේ ඇල්මිනියම් කෑලි. ප්‍රතික්‍රියාව වුණාට පස්සේ. දැන් මෙන්න මේ තියෙන මම පුම්බ ගනිපු බැලුම්. ඊට පස්සේ උඩ ගිහිල්ලා නවතිනවා. ඔන්න දැන් පුම්බ ගනිපු බැලුනේ මම උඩට යවුවා. මේ විදිහට බලට බලා ගන්න පුළුවන් මේ බැලුන් එක යනවා.
ඒ වගේම අනිත් බැලුන් ටිකත් මම මෙන්න මේ විදිහට ඇතෑරියා. දැන් බලා ගන්න පුළුවන් බැලුන් ටික උඩ යනවා. මේක ලිමහන්තනය කරනවා නම් ගොඩක් හොඳයි. එතකොට අපිට බැලුනේ යනහා පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. ගස් වලම රැඳිලා නවතින්නත් පුළුවන් අපිට බලා ගන්නත් අමාරු වෙනවා එහෙම වුණොත්. දැන් මේ આવපු බැලුන එක ගොඩක් උඩ ගිහිල්ලා තියෙන්නේ. කැමරාවට අහුවෙන්නෙත් නෑ අපහැදිලි. ඒ තරම් උඩ ගිහිල්ලා තියෙන්නේ. බැලුන් එක පුම්බ ගත්තට පස්සේ නූලෙන් ගැටයක් ගහලා අර යට තියෙන ටික කපා ගන්න පොඩ්ඩක්. එතකොට බැලුනේ බර තව අඩු වෙනවා. එතකොට තව හොඳට උඩ යනවා. දැන් මෙන්න මේ විදිහට අපේ බැලුනේ ගොඩාක් උඩ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ විදිහට ගෙදරදි කරලා බලන්න. හැබැයි අර ගොඩක්ම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි ඇල්මිනියම්ුයි දාලා කරන්න යන්න එපා. පොඩ්ඩක් භයානකයි. බෝතලේ පුපුරලා යන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම බැලුන් යවුවේ. දැන් මේ බැලුන් ගොඩක් උඩ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි බැලුම් බෝල උඩ යවන්නේ. මේකෙදි අපි අඩු කාලෙකින් බැලුම් බෝල උඩ යවනකොට මේකට යොදා ගන්න පොස්ටික් සෝඩායි ඇල්මිනියම් කැලි වල ප්‍රමාණය වැඩි වෙනවනේ. ඒ හින්දා බෝතලේ රත් වෙලා යන්න පුළුවන්. බෝතලේ රත් වෙලා පුපුරලා යන්න පුළුවන්. ඒ හින්දා මම කිව්වා වගේ වතුර භාජනයක දාලා කරනවා නම් තමයි ගොඩක් හොඳ. ඒ හින්දා ටිකක් පරිස්සමින් මේ වැඩේ කරන්න ඕනේ. ඉස්සරහටත් ඔයාලට මේ වගේ වීඩියෝ මගේ channel එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා channel එක subscribe කරලා bell button එක click කරලා තියාගන්න. අපි ඉස්සරහ වීඩියෝ එකකින් හම්බ වෙමු.